ආයුබෝවන් හැමෝම පිළිගන්නවා travel with netu YouTube නාලිකාව. කොහොමද ඉතින් ඔයාලට ගොඩ කාලෙකින් ඔන්න මං ඔයාලට අපි ගියපු පොඩි ට්‍රිප් එකක් ගැන විස්තර අරන් ආවා. මම අලීන්ට හරිම කැමති කෙනෙක්. ඉතින් හස්බන්ඩ් මාවයි අපේ අම්මවයි අලි බලන්න පින්නවල එක්කගෙන ගියා. මේක one day trip එකක්. අපි කොළඹ කොටුවෙන් උදේ 8:05ට ට්‍රේන් එකෙන් ගමන් ආරම්භ කරා. අපි කවුන්ටර් එකෙන් ටිකට් ගත්තා. උදේ 10ට අලි නාවන්න එක්කගෙන යනවා. අපි යනකොට අලි නාවන්න එක්ක ගිහිල්ලයි හිටියේ. අපි ඉතින් එයාලා නාන තැනට ගියා. ඒ යන මග මේ වගේ සංචාරකයන් ඇදගන්න විවිධ කඩවල් තිබුණා. අලි නාන හැටි බලන්න ගොඩක් අය ඇවිත් හිටියා. මෙතන අලි බබාලා එහෙමත් ඉන්නවා. ලොකුද පොඩිද නෑ මේ සත්තුන්ට හරිම ආදරේ හිතෙනවා. අලි කියන්නේ වතුරට හරිම කැමති කට්ටියක්නේ. ඉතින් කෝලම් කර කර වතුරට වෙලා ඉන්නවා. අපිටත් වෙලාව යනවා තේරෙන්නේ නෑ. මෙයාලා නානකම් මම පින්නවල අලි අනාථාගාරය ගැන කියන්නම්. මේ අලි අනාථාගාරය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 1975 දී අලි 5 දෙනෙක්ගෙන් තමයි විවෘත කරලා තියෙන්නේ. 1987 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට මේක පවරගෙන තියෙනවා. මෙහෙම තැනක් හදන්න ලොකුම හේතුව නොයෙක් හේතු සාධකයන්ගේ බලපෑමෙන් අනාථභාවයට පත් වූ අලි ඇතුන්ට රැකවරණය සැලසන්න. ස්වාභාවික හේතු නිසා කුඩා කල අනාථභාවයට පත් වෙනවා. මව් ඇතින්ද මිය යාම, මිනිසුන්ගේ කූර ක්‍රියාකාරකම් නිසා මේගොල්ලෝ අසරණ වෙනවා. පින්නවල අලි අනාථාගාරය අක්කර 25ක භූමි ප්‍රදේශයක් පුරා පිහිටලා තියෙනවා. මේගොල්ලෝ මෙන්න මේ වගේ කාලසටහනකට තමයි වැඩ කරන්නේ. අලීන්ව නාවන්නත් අලීන්ට පළතුරු කවන්නත් වෙනම ටිකට් එකක් ගන්න ඕන. ඒක අමුතුම අත්දැකීමක්. මම නම් අලීන්ට පළතුරු අට්ටියක්ම කැව්වා. හැබැයි මේ පළතුරු වට්ටිය අලි අනාථාගාරයේ කාර්ය මණ්ඩලය විසින් තමයි ලබලා දෙන්නේ. අලි අනාථාගාරයේ කෞතුකාගාරයක් වගේම සංචාරකයන් ඇදගන්න ලක්සල පිහිටලා තිබ්බා. ඒකේ අලි ඇතුන් කියන සංකල්පය යටතේ තමා නිර්මාණ ගොඩක්ම තිබුණේ. මටත් මෙන්න මෙයාව පුංචි මතක සටහනක් විදියට අරන් දුන්නේ හස්බන්ඩ්. මේ අලි අනාථාගාරයේ කලින් කලට අලි ඇතුන් උප්පත්තිය ලබන නිසා අලි අභිජනන මධ්‍යස්ථානයක්ද වෙනවා. මේ වන විට අලි උපත් 75ක් පමණ සිදු වෙලා තියෙනවා. මෑතකදී සුරංගි කෙනෙර විසින් නිවුන් අලි පැටවුන් බිහි කළා. ඒ පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම නිවුන් උපතයි.
ඔන්න ඔහොම ලස්සන මතකයන් අපි ඉතුරු කරගෙන අපි දැන් යනවා පින්නවල සූ එකට. ඒ ගැන අපේ අනිත් වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ YouTube නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති හැමෝට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.